කුරමෝටම සුබ උදෑසනක්. මගේ නම ජී මිනුලි බිනාය. මම ඉගෙනුම ලබන්නේ පහත් ශ්‍රේණියේ. මට මේ අවුරුදු තමයි ශිෂ්‍යත්ව කරන්න තියෙන්නේ. හැබැයි මේ තියෙන මගේ නිවස කොච්චර අනින්නේ කොච්චර කරදරේ බාධා ගැටුණා. මම ගෙදර ලස්සනට තියා ගන්නවා මේ තියෙනවා හිත වගා කරපු මල් ටික. මේ තව මේ පැත්තේ තියෙනවා මල් ටික පිළිවිත වගා කරලා ඉතින් කොච්චර වනාන්දේ කඩවාද කැතිවත් මම මගේ ගෙදර ලස්සනට අලංකාරවත් විදිහට තියා ගන්න මම කැමති. මේ තියෙන ඉතින් අගේ ගෙදර මේ මල් ලස්සනට මම මල් වගා කරන්න ආසයි මගේ ගෙදර. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාලා නැන්දලා මාමලා අක්කලා අයියලා සියලු දෙනාටම කියන්නේ මම තමන්ගේ ගෙදර ලස්සනට පිරිසිදුව තබා ගන්න කියලා. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අයුබෝවන්. ශ්‍රී ලංකාව මේ සුන්දර රට. ඔන්න තරම් සුන්දර රටක්ද. අපි ගිය අවුරුද්දට පස්සේ මේ අවුරුද්දේ තමයි නැවත මේ දුවගේ ගෙදරට එන්නේ. මේ නෙළුව තනමල්ලිලා. ඉතින් කොටේ නෙළුව තනමල්ලිලා. ඉතින් කොහොමද සැප දුක්? හොඳින් ඉන්න තමයි ඕන හැම කෙනාම සියලු සත්ත්වයා ගහකොළම හොඳින් තියෙන්න ඕන. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. අපි මායාදේශේ නාලිකාව අපි ගිය අවුරුද්දේ මේ වගේ දවසක මේ දුව හම්බෙන්න ආවා. එතකොට මේ අලි ඇවිල්ලා ලොකු විනාශයක් කරලා. ඉතින් අද නම් ඊයරත් ආවා කිව්වා නේද? ඔව්. ඊයරත් ආවට හානියක් කරලා නැහැ. ඉතින් අද බලමු අවුරුද්දකට පස්සේ මේ දුව අවුරුද්දකින් දියුණු වෙලා අවුරුද්දකින් තමන්ගේ ආයුෂ ඉස්සරහට ගෙනල්ලා තමන්ගේ දැනුම වර්ධනය කරගෙන දෙනවා. බලමු එයා මේ ගොවිතැන සම්බන්ධව සබාදහම ගැන හරි ඇල්මකින් ඉන්න කෙනෙක් නේ. ඉතින් ඕගොල්ලෝ සියලු දෙනාම හරි කැමැත්තෙන් බැලුවා මෙයාගේ වීඩියෝ එක ගිය සැරේ. අපි අද බලමු එයාගේ දැනුමත් එක්ක මොනතරම් එයා ඉදිරියට ඇවිල්ලාද, මොනතරම් මේ ප්‍රදේශය දුෂ්කර වුණත් සතා සීපාව ගැහුණා කොච්චර දියුණුවටපත් වෙලාද ඉදිරියට ඇවිල්ලාද කියලා බලමු. හරි එහෙමනම් අපි යමුද බලන්න. අල්ෆොන්සෝ අඹ මුළු ලෝකෙම හැම කෙනෙක්ම ප්‍රධාන වශයෙන් මේ පළතුරක් විදියට ආහාරයට ගන්න අඹ වර්ගයක් වෙලා තියෙනවා මේ කාල වෙනකොට. ඉතින් ඔයාලා දන්නවද අල්ෆොන්සෝ අඹ කෑවට මේ අල්ෆොන්සෝ අඹ හැදන්නේ කොහොමද, හැදෙන්නේ කොහෙද, ඒ කාර්ය කරන්න මොන තරම්නම් මේ වෙහෙසක් ගන්නවද කියන එක තමයි අද ඔයාලට අපි මේ අවුරුද්ද පෙන්වන්න හදන්නේ. එහෙනම් මේ අපි යන්න බලන්න මේ අඹ වගාව ගැන. මේ තියෙන්නේ කිලෝ පෙර ගහක්. මේක දැන් ගොඩක් සරු වෙලා තියෙන්නේ. ඒ වුණාට දැන් මේක පීදෙන්නේ මාස 8කින්. හැබැයි දැන් මේකට ගොඩක් ලෙඩ ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ලෙඩ. මේක ඉතින් හදා ගන්න ගොඩක් අමාරුයි. වතුරත් දැන් දිවෙයිනේ තියෙන නිසා මේක කොහොම හරි අපි හදා ගන්න ඕන. මේක දිසා දැන් අපිට ගොඩක් සරු වෙලා තියෙනවා. මේ වගාවන්ට සියලුම සරු වෙලා තියෙන්නේ මේ පෙර නිසා. මේ තියෙන්නේ අඹ තාම මේ වගේ ගෙඩි හැදුන්නේ නැහැ. හැබැයි මේ අඹ ටිකක් අර ජපානයේ තියෙන වගේ අඹ තමයි. හැබැයි මේ අඹ ගෙඩිය ලොකුයි. මේක මේ ගොඩක් හොඳ අඹ වර්ගයක්. මේක මේ තියෙන්නේ ඒකට අනුව ගහක් තමයි මේ තියෙන්නේ. මේ ගහේ දැන් ලෙඩ ටිකක් වැඩි. මේ තියෙන්නේ කොළ වල ලෙඩ. මේවා ඇත්තටම හොඳයි. හැබැයි මේ ගෙඩිය කෑවන් පස්සේ හරි අමුතුම රසක් තමයි මේ අඹ ගෙඩියේ එන්නේ. ඒ වුණාට මේ අඹ මේ ලංකාව ලස්සන කරනවා. ඒ වගේම පෝෂණය කරනවා. ඇත්තටම හොඳයි කියන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ ඇත්තට අඹ ගහක්. මේ අඹ ගහෙන් අපට දෙනවා කියන්නේ මුදල් ඕනෑ තරම් ගන්න හැකි මේ අඹ.
ඉතින් ඔන්න මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ අපේ පැත්තේ හැදෙන තුඹ කරවිල ගස් ළඟට. දැන් මේ බලන්න මේ තියෙන්නේ අපිට මේ හානි කරපු විදිය ඊයේ ඇවිල්ලා. ඒ වුණත් මේ ගෙඩිය තාම මේ ඵලේ හටගෙන තියෙනවා. ඒ කිසිම දෙයක් වෙලා නැහැ. හැබැයි මේ තුඹ කරවිල ගෙඩිය ඉතාමත් හයියයි. ඒ වගේම මේක කොච්චර මේ වුණත් මේක කැඩෙන්න බලන්න මේ බලන්න කොච්චර හානියක්ද කරලා තියෙන්නේ කියලා බලන්න අපට. මේක දැන් මේ අලියාද මේ ගිහින් තියෙන්නේ? ඔව් මේ අලියා ගිහින් තියෙනවා. කොහොම දිගට ගිහිල්ලා. ඉතින් මේ බලන්න අපිට කොච්චර හානියක්ද කකුලේ මේ තිබිච්ච මේ අමාරුයි හිටවපු දීපොල්ල ඒක එහෙමම කඩලා බින්දලා දාලා ගිහිල්ලා. මොනතරම් විනාශයක්ද කළා තියෙන්නේ. මේකෙන් තමයි අපි අර දෙහි ගහස්වල දෙහි නැතුණාන් පස්සේ මේකෙන් තමයි අපි මල් ගාලා හොඳට හදලා තිබිච්ච ගස් ටික තමයි මේ විනාශ කරලා තියෙන්නේ. ඉතින් මේ ගහටත් නිකන් දැන් අර මැලවිලා වගේ ගිහිලා කොළ වැස්සක් නෑනේ ආවේ. ඉතින් අර වැස්සල සර වෙලා තිබුණ තමයි ඉතින් මේක වෙලා තියෙන්නේ. මොනතරම් විනාශයක් ඉතින්. අපි කියන්නේ අපිට මේක හදාගන්න උදව් කරන්න කියලා. ස්තුතියි.